සියලු දෙනාටම සුබ දවසක්. මම අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග ඒ සිදුවීමට අදාළ සුවිශේෂිත වූ කරුණක් පිළිබඳව. ඒ තමයි සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘදූරයේ දැරූ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ යටගැසූ පොලිස් ප්‍රධානියෙක් දේශපාලන රැකවරණ පතා විදේශ රටකට පලා යාමේ සූදානමක් තිබෙන බවට මේ වන විට යම් යම් අංශවලින් තොරතුරු ලැබී තිබෙනවා. මෙන්න මේ පොලිස් ප්‍රධානියා කවුද? ඔහු රටින් පලා යාමට සැලසුම් කරන්නේ කුමන ආකාරයටද කියන එක තමයි මෙහිදී ඔබට මා ප්‍රකාශ කිරීමට යන්නේ. ඉතින් මෙන්න මේ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සිදු වූ ආකාරය, ඒ වගේම මේ පොලිස් පරීක්ෂණ යටගැසූ ආකාරය, ඒ විතරක් නෙමෙයි මෙන්න මේ පොලිස් පරීක්ෂණ යටගැසීම සඳහා මේ කියන පොලිස් ප්‍රධානියා දායකත්වය සැපයුවේ කුමන ආකාරයටද කියන එක මම ඔබට මූලික වශයෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. ඊට පසු මම ඔබට ප්‍රකාශ කරන්නම් මේ කියන පුද්ගලයා කොයි ආකාරයටද රටින් පලා යෑමට මේ වන විට සැලසුම් සකස් කරන්නේ කියන එක. ඉතින් ඔබ අප කවුරුත් දන්න දෙයක් තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිද්ධ වුණේ 2009 ජනවාරි මාසයේ 8 වෙනිදා. ඒ කියන්නේ ගල්කිස්ස පොලිස් බල කොට්ටාසේ රත්මලාන ප්‍රදේශයේදී තමයි ඒ සිද්ධිය සිද්ධ වුණේ. මෙන්න මේ වකවානුව වන විට රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඒ විතරක් නෙමේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ ජයන්ත වික්‍රමරත්න. ඉතින් මෙන්න මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන විට ඒ ප්‍රදේශයේ බාර, එහෙම නැත්නම් කොළඹ දකුණ ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ ප්‍රසන්න නානායක්කාර. ඒ වගේම ගල්කිස්ස පොලිස් බල ප්‍රධානියා වශයෙන් කටයුතු කරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී. ඒ වගේම ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා. දැන් ඔන්න ඔය සිද්ධිය සිදු වෙනකොට ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ පොලිස් පරීක්ෂක තිස්ස සුගතදාස. ඉතින් මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ පරීක්ෂණ යටගැසීමේ චෝදනාව යටතේ මේ යහපාලන ආණ්ඩුව, ඒ කියන්නේ 2015 රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පරීක්ෂණ යටගැසීමට ඍජුවම විශාල දායකත්වයක් සැපවූ පුද්ගලයන් දෙදෙනෙක් ලෙස සැලකූ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරව සහ ඔය මා පෙර ප්‍රකාශ කරන ලද පොලිස් පරීක්ෂක තිස්ස සුගතදාසව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ආරක්ෂිත බන්ධනාගාරගත කරා. ඊට පසු මේ වන විට දැන් අපමත තමයි ඔවුන් සිටින්නේ. ඒ විතරක් නෙමේ මේ එවකට පොලිස්පතිවරයාවත් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු සූදානම් කරා. නමුත් ඔහු ඉහළ අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළා. ඒකෙන් යම් අට්ටමකින් ගැලවීමට ප්‍රයත්නයක් මගක් පාදාගත් බවක් තමයි අපිට දැනගන්න. කෙසේ වෙතත් මෙන්න මේ සිද්ධියේ පොලිස් පරීක්ෂණ යටගසා මේ වන විට අපමත සිටින මේ පොලිස් පරීක්ෂක තිස්ස සුගතදාස තමයි මේ වන විට රටින් පලා යෑමට සඳහා සූදානම් වන බවට කරුණු කාරණා අනාවරණය වී තිබෙන්නේ. ඉතින් මේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙන්න මේ පිරිස මේ ලසන්ත ඝාතනයේ පොලිස් පරීක්ෂණ යට ගැසුවේ කෙසේද කියන එක මා ඔබට තවදුරටත් කරුණු කාරණා කිහිපයක් ප්‍රකාශ කරනවා. ඒ තමයි මේ ලසන්ත ඝාතනයේ සිද්ධිය සිදු වූ පසු එය දැනගත් සැනින් එම ස්ථානයට මූලික වශයෙන් ළඟා වූ පුද්ගලයෙක් තමයි එවකට ඔය ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධූරයේ දරූ පොලිස් පරීක්ෂක තිස්ස සුගතදාස. ඔහු ගිහිල්ලා එම ස්ථානයේ පරීක්ෂණ පවත්වමින් ඒ ලසන්ත ඝාතනයේ සිදු වූ වාහනයේ තිබූ ඔහුගේ නෝට්බුක් එකක්, ඒ කියන්නේ සටහන් පොතක් පවා ඔහුගේ බාරයට ගත්තා. අන්නේ සටහන් පොත ඔහු එකින් එක ලියලා තිබුණු යම් යම් දේවල් පිළිබඳව කරුණු කාරණා විමර්ශනය කිරීමේදී ඒ ලසන්ත වික්‍රමතුංගගේ පොතේ තිබුණා ඔහු විසින් ලියලා තිබුණු යම් යම් සටහන් කීපයක්, ඒ වගේම වාහන අංක කීපයක්. අන්නෙහි අංක අතර එහෙම නැත්නම් ඒ සටහන් අතර සුවිශේෂිත වූ කරුණු කීපයක් තුනා. ඒ තමයි ඔහු සඳහන් කළ තුනා තමන්ව දින කිහිපයක් තිස්සේ මෙන්න මේ අංක දරන යතුරු පැදි තමන්ගේ වාහනේ පිටුපසින් තමන්ව පළුව කරනවා. එනවා මේ අයගෙන් තමන්ට ජීවිත තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මේගොල්ලෝ මට මොකක් හරි ජීවිත හානියක් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. යනාදී කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අන්නේ සටහන් පොතේ ලසන්තගේ සටහන් වී තිබුණා. දැන් මෙන්න මේ පරීක්ෂණ වලදී තිස්ස සුගතදාසට
අන්නේ සටහන් කරුණු කාරණා ටික ඉතාමත් වැදගත් සාධකයක් බවට පත් වුණා. ඒ අනුව ඔහු මේ එහි සටහන් වී තිබූ යතුරු පැදි අංක පිළිබඳව නාරාහෙම්පිට මෝටර රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අදාළ තොරතුරු ගත්තා. කාගේද යතුරු පැදි කොහෙද කවුද කියලා විස්තර ගත්තා. අන්න එතකොට කරුණු අනාවරණය වුණා. ඒකල සහ කිරුළපන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට තමයි මේ යතුරු පැදි ඔවුන්ගේ නම් වලින් තමයි ලියාපදිංචි කර තිබෙන්නේ කියන එක. ඉතින් අන්න ඊට අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරමින් මේ ලසන්ත ඝාතනයේ අපරාධකරුවන් පිළිබඳ කරුණු කාරණා විවරණය කර ගනිමින් යමින් තිබෙදී එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මේ පරීක්ෂණ වහාම නතර කරන ලෙස එවකට බස්නාහිර දකුණු පාතලාත භාර නියෝජ්‍ය පොලිස්පති ධූරයේ දැරූ ප්‍රසන්න නානායක්කාරට දැනුම් දීමක් කරලා තිබුණා. අන්නෙහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රසන්න නානායක්කාර තමන්ගේ කාර්යාලය වන මිරිහාන නුගේගොඩ මිරිහානේ තමන්ගේ කාර්යාලයට එවකට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරිවත් ඒ වගේම මේ කියන පොලිස් පරීක්ෂක තිස්ස සුගතදාසවත් කැඳවලා මෙන්න මේ ලසන්ත ඝාතන පරීක්ෂණ පිළිබඳ කරුණු විමසීමක් කරලා තිබුණා. එතකොට ඔවුන් විසින් මෙන්න මේ මා පෙර ප්‍රකාශ කරන ලද කරුණු කාරණා පිළිබඳවත් පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුවත් කර තිබුණා. අන්නේ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හේමන්ත අධිකාරීටත් මේ තිස්ස සුගතදාසටත් ඉතාමත් ඍජුව ප්‍රකාශ කළා තිබෙනවා මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන්න එපා. මේක ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාවය මත සිදු වූ දෙයක් කියන එක. මොකද ගෝඨාභය රාජපක්ෂට තමයි ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කිරීමේ උවමනාව ඇත්තේ. ඒ නිසා ඔහු තමයි ඔහුගේ අනුදැනුම මත ඔහුගේ මූලිකත්වයෙන් තමයි මේ යම්කිසි පිරිසක් මේ දේ සිද්ධ කළා තියෙන්නේ. ඒ නිසා මේ පරීක්ෂණ පවත්වන්න එපා. පරීක්ෂණ පැවැත්වුවොත් අපිටත් මැරුම් කන්න තමයි වෙන්නේ. තමුසලාටත් මැරුම් කන්න වෙයි තමයි වෙන්නේ. ඒ නිසා කරුණාකරලා ওই පරීක්ෂණ යටපත් කරන්න, ওই පරීක්ෂණ නොමග යවන්න, ওই පරීක්ෂණ නවත්වන්න, පරීක්ෂණ පවත්වීමේ මුවාවෙන් ඒක වෙනත් මතකට යොමු කරන්න කියලා ඉතාමත් තරයේ ප්‍රසන්න නානායක්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීට සහ පොලිස් පරීක්ෂක තිස්ස සුගතදාසට දැනුම් දී තිබුණා. ඒ විතරක් නෙමේ දැන් මේ ලසන්ත වික්‍රමතුංගගේ වාහනේ තිබූ අරමා පෙර ප්‍රකාශ කරන ලද සටහන් පොතත් එම අවස්ථාවේ ප්‍රසන්න නානායක්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ භාරයට ලබාගෙන තිබෙනවා. මොකද එහි වැදගත් කරුණු තිබුණු නිසා ඒ ටිකත් අරගෙන තිනවා. ඒ විතරක් නෙමේ මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ පොලිස් පරීක්ෂකවරයාට ඉතාමත් පැහැදිලිවම දැනුම් දීමක් කරලා තිබෙනවා. මෙතෙක් කරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිස් පොත්වල තිබෙන සටහන් වහාම ඉවත් කරන්න කියලා ඒවා දැනුම් දීමක් කළා තියෙනවා. මොකද මේ පොලිස් පොත්වල කොළ කඩලා අයින් කළා. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් වෙනත් අලුත් සටහන් දාලා වෙනම පොතක් හදලා ඒකට තියන්න මෙතෙක්කල් පැවැත්වූ ඒ සැබෑ සාක්ෂි සියල්ලම පොලිස් පොත් වලින් අයින් කරන්න ඉවත් කරන්න කියන සංඥාව ඔහු ඒ අවස්ථාවේ දීලා තියෙනවා. අන්නෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඊට පසු මේ කියන තිස්ස සුගතදාස මොකද කරලා තිබෙන්නේ මේ පොලිස් පොතේ ඒ කියන්නේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් අපරාධ විමර්ශන අංශයේ තිබූ මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ එතෙක් පැවැත් වූ පරීක්ෂණ සටහන් සියල්ලම ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඊට පස්සේ ඉවත් කළා වෙනත් ව්‍යාජ පොතක් හදලා ඒකට ව්‍යාජ සටහන් යොදලා ඒ විතරක් නෙමේ මේ සටහන් පොත මේ ව්‍යාජ සටහන් පොත මුද්‍රණය කරලා තිබෙන්නේ රත්මලාන සිද්ධාලේප මුද්‍රණාලයෙන් තමයි මේ අලුත් ව්‍යාජ පොත පවා මුද්‍රණය කරලා තබා තියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි එම අවස්ථාවේ මේ පරීක්ෂණ වලින් මේ කටයුතු මේ යටපත් කිරීම සඳහා කටයුතු කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙමේ දැන් මෙන්න මේ සිද්ධිය පිළිබඳ යහපාලන ආණ්ඩුවෙන් රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වීමත් සමග මෙන්න මීට අදාළ කරුණු කාරණා අනාවරණය කර ගැනීමේ හැකියාවක් ලැබුණා. පොලිස් පරීක්ෂක නිසාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී ඔහුට ඒ ගල්කිස්ස එවකට ওই පරීක්ෂණ අංශ වලට සම්බන්ධ වී සිටි නිලධාරීන්ග එකින් එක රහස් පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරලා කට උත්තර ලබා ගත්තා. කාන්තා පොලිස් නිලධාරීන් පිරිමි පොලිස් නිලධාරීන් මේ ආකාරයේ විවිධ අන්න එතෙන්දී කරුණක් අනාවරණය වුණා. මේ ගල්කිස්ස පොලිසියේ මේ පරීක්ෂණ වලට සම්බන්ධ වෙලා මාලිගාවත්ත පොලිසියට අනුයුක්තව මාලිගාවත්ත පොලිසියේ සේවය කර පොලිස් නිලධාරියෙක් මේ අර සටහන් පොතේ කොළ කඩලා ඉවත් කරලා කරපු නිවැරදි වාර්තා ටික හැබැයි කල් වේලා ඇතුව ඔහු විසින් මේක
ෆොටෝකොපි කරගෙන තිබෙනවා. ඉතින් ෆොටෝකොපි කළා මේක ඔහුගේ මාලිගාවත් තමන් එවකට සේවය කළ ඒ පොලිස් ස්ථානයේ ලොකර් එකේ මේක ආරක්ෂිතව තබලා තිබෙනවා. ඉතින් ඒ පොලිස් නිලධාරියා කියලා තියෙනවා රහස් පොලිසිය ප්‍රශ්න කිරීමේදී මගේ ලොකර් එකේ මේ අදාළ බඩු ටික තිබෙනවා ඇත්ත කරුණු පොලිස් පොතේ කොළ ටික කියලා. ඉතින් අන්න ඒ අනුව එම ස්ථානයට ගිහිල්ලා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු කණ්ඩායමක් ඒ මුල් පොතේ කොළ ටික ගත්තට පස්සේ මෙන්න මේ කියන කරුණු කාරණා ටික තමයි අනාවරණය වී තිබුණේ. කෙසේ වෙතත් දැන් මෙන්න මේ යහපාලන ආණ්ඩුවට මේ පරීක්ෂණ පැවැත්වීම රහස් පොලිසියට පරීක්ෂණ පැවැත්වීම සඳහා ඇරඹුම ලැබුණේත් ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් නොකරන බවට මේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ අතුල රණගල මේ ලසන්ත වික්‍රමසුංග ඝාතනයේ වින්දිතයන් වෙනුවෙන් පැමිණිල්ල ලසන්ත වික්‍රමසුංග පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් මහේස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමක් කරා මේ ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ හරියට වහාම මේ සිද්ධිය පිළිබඳ රහස් පොලිසියට පරීක්ෂණ පවත්වන්න දෙන්න කියලා ඔහු ඉල්ලීමක් කරා 2009 11 වෙනි මාසේ 25 වෙනිදා. කෙසේ වෙතත් මෙන්න ඊට පසු මහේස්ත්‍රාත්වරිය මේක රහස් පොලිසියට ලබා දුන්නා. ඉතින් රහස් පොලිසියට ලබලා දුන්නත් මේ පරීක්ෂණ එවකට මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලාගේ පාලනයක් තිබුණු නිසා ඒ පරීක්ෂණ හරියට සිද්ධ කරේ නැහැ. ඉතාමත් මන්දගාමී සිද්ධ වුණේ. ඊට වඩා මේ පරීක්ෂණත් එම ස්ථානයේ නොමග යවන තත්ත්වයක් තමයි සිද්ධ වුණේ. රහස් පොලිසියට පරීක්ෂණ ලබා දුන්නත් ඊට පසු මේ පරීක්ෂණ ත්‍ස්තවාදී විමර්ශන කාර්යාංශයට අරගෙන ඒ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ නිමල් චන්ද්‍ර වාකිෂ්ඨ ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්ලිස්ලා එතනත් මේ පරීක්ෂණ නොමග යැවීමක් තමයි සිද්ධ කළ තිබුණේ. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ 2015 සැප්තැම්බර් මාස 19 වෙනිදා මෙන්න මේ සිද්ධිය පිළිබඳ නිශාන්ත සිල්වාගේ මූලිකත්වයෙන් රහස් පොලිසිය හරහා වෙනමම නැවත පරීක්ෂණ ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අරමා පෙර ප්‍රකාශ කරන ලද කරුණු කාරණා ටික පවා අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. කෙසේ වෙතත් ඒ අනුව මෙන්න මේ සිද්ධියේදී අර පොලිස් පරීක්ෂක තිස්ස සුගතදාසව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ඉතින් අත්අඩංගුවට අරගෙන රහස් පොලිසිය තබාගෙන ඔහුගෙන් මීට අදාළ කටඋත්තර ලබා ගනිමින් සිටියේදී ඔහු ඉල්ලීමක් කරා Tamanට කැන්ටිමට ගිහිල්ලා. ඒ කියන්නේ රහස් පොලිසිය යටතට්ටුවේ තියෙන වෙනම කැන්ටිමක් එතනට ගිහිල්ලා තේ එකක් පානය කිරීම සඳහා අවශ්‍යයි ඒකට අවසර දෙන්න කියලා. ඒ අනුව ඔහුට ඒ අවස්ථාව දුන්නා. ඉතින් නමුත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් මේ කියන තිස්ස සුගතදාස ඔහු රහස් පොලිසිය අත්අඩංගුවෙන් ඒ කැන්ටිමට යන මුවාවෙන් ගිහිල්ලා පලා ගොස් තිබුණා. ඉතින් මොකද ඔහු පොලිස් නිලධාරියෙක්ින්ද රහස් පොලිස් නිලධාරියෙක් හිතුවේ නෑ මේ පුජ්‍යලයා මෙවැනි ක්‍රියාවක් සිද්ධ කරයි කියලා. ඒ නිසා තමයි ඔහුට ඒ විදිහට ලිහිල් ආකාරයට කැන්ටිමට පවා යෑමට. නමුත් ඔහු පලා ගියා. ඊට පස්සේ රහස් පොලිසිය විශේෂ මෙහෙයුමක් කළා. කළුතර කටකුරුන්ද ඔහුගේ නිවසේ සිටියේදී තමයි නැවත ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. ඉතින් අත්අඩංගුවට අරගෙන ආපහු ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් වෙත ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කිරීමේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ඔහු රහස් පොලිසියේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් පවා ලබා දුන්නා. මේ පරීක්ෂණ කොයි ආකාරයටද යට ගැහුවේ ඒ සඳහා උපදෙස් ලැබුණේ කාගෙන්ද? ප්‍රසන්න නානායක්කාර හේමන්ත අධිකාරී එවකට හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මේකට කොයි ආකාරයටද මැදිහත් වුණේ? තමන්ගේ ළඟ තිබුණු පොලිස් පොත්වල කොළ ඉවත් කිරීම සඳහා උපදෙස් දුන්න ආකාරය ලසන්ත වික්‍රමතුංගගේ වාහනේ තිබුණු නෝට් සටහන් පොත ප්‍රසන්න නානායක්කාර අරගෙන ඒක ඊට පස්සේ එවකට පොලිස්පතිවරයාට ලබා දුන් ආකාරය මෙන්න මේ ආකාරයේ බොහෝ කරුණු කාරණා ඉදිරිපත් කරා ඔහු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දෙමින්. දැන් මෙන්න මේ කියන තිස්ස සුගතදාස පසුගිය සතියේ මේ කියන්නේ මේ අදින් එරමෙන පසුගිය සතියේ කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කරලා තිබෙනවා. තමන්ට ජීවිත තර්ජන තිබෙනවා. ඒ වගේම තමන්ගේ නිවස ඉදිරිපිට සැකකටයුතු පුද්ගලයෝ ගැවසෙන වාහනයක් ගියා, යතුරුපැදියක් ගියා. මේ නිසා තමන්ට ජීවිත තර්ජන තිබෙනවා කියලා ඔහු කළුතර දකුණ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරලා තිබෙනවා. ඉතින් කළුතර දකුණ පොලිසියත් මේ වන විට මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. නමුත් මේ
මෙතෙක් ඔය කියන ආකාරයේ ඔහුට තර්ජනයක් ගර්ජනයක් ප්‍රශ්නයක් තිබෙන බවට සාක්ෂියා සාධක ඇතුව කිසිදු කරුණු කාරණාවක් තවමත් අනාවරණය වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි ඔය කියන ආකාරයේ පුද්ගලයෙක් හෝ පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට සැරිසරමින් ඔහුට යම්කිසි සැකකටයුතු ආකාරයේ දනවන ක්‍රියාවක් සිද්ධ කරා කියලා නිශ්චිත වශයෙන් තවමත් සාක්ෂියා සාධක ඇතුව කරුණු අනාවරණය කර ගැනීමේ හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ විතරක් නෙමේ මෙන්න මේ සිදුවීම පිළිබඳ මේ වන විට කළුතර දකුණ පොලිසිය රහස් පොලිසිය පවා දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. මොකද මොහු තවමත් මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවෙක් පරීක්ෂණ යටගහපු නිලධාරියෙක්. එතකොට දැන් මේ පුද්ගලයා මෙවැනි පැමිණිල්ලක් සිද්ධ කළේ කුමන චේතනාවෙන්ද කියන එක තමයි දැන් ඊළඟට මතුවන ප්‍රශ්නය. දැන් අපිට මේ හරහා දැනගත්තට ලැබුණු තොරතුරු වලින් කියවුණු දෙයක් තමයි මේ පුද්ගලයා මෙවැනි පැමිණිල්ලක් කිරීමේ යටි අරමුණ බවට පත් වී තිබෙන්නේ ඔහු මේ පැමිණිල්ලේ පිටපතක් තානාපති කාර්යාලයකට ඉදිරිපත් කළා තමන්ට ජීවිත තර්ජන තියෙනවා ලංකාවේ ඉන්න බෑ මෙන්න මේ ප්‍රශ්න හේතු කොටගෙන ඒ නිසා තමන්ට විදේශ රටක දේශපාලන රැකවරණ දෙන්න කියලා මේ යම්කිසි ක්‍රියාවක යෙදීම සඳහා මේ කරන අනිසි ක්‍රියාවක් එහෙම නැත්නම් කූට ක්‍රියාවක් ලෙස තමයි මේ වන විට පොලිස් අංශ විසින් හඳුනාගෙන තිබෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි දැන් මේ ආකාරයට මේ පුජ්‍යලයාත් රටින් පලා ගියොත් යම් හේකින් මේ පරීක්ෂණ වලට අත්වන ඉරණම කුමක්ද? දැන් ඔබ දන්නවා ඇති මේ සිද්ධියට අදාළව පිච්චෙන් ජේතුදාසන් කියලා මීට පෙර යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. දැන් ඒ පුද්ගලයා සිරගේ ඇතුළ සිටියදීම මේ ඔය මහින්ද රාජපක්ෂලාගේ යුගයේම ඔහුව මරණයටපත් වුණා. ඔහුගේ මරණයත් මේ වනරුවට යම්කිසි සැකසහිත තත්වයක තමයි තිබෙන්නේ. මොකද ඔහුව මැරුණද කියන ගැටලුවත් ඒ ස්ථානයේ තිබුණා තාම සැකයක් වශයෙන්. කෙසේ වෙතත් එවැනි පසුබිමක් තුල මේ කියන පුද්ගලයාත් මේ තිස්ස සුගතදාසත් මේ පරීක්ෂණ වලට අදාළ මේ පුද්ගලයාත් රටින් පලා ගියොත් ලසන්ත ඝාතන පරීක්ෂණ යම් ප්‍රශ්නකාරී තත්වයකට මුහුණ පාන්නට බැරි කමක් නැහැ. මොකද අපි දන්නවා මීට පෙර අර තාජුඩීන් ඝාතනය. දැන් තාජුඩීන් ඝාතන සිද්ධියේත් පරීක්ෂණ යටපත් කර පොලිස් නිලධාරියෙක් තමයි නාරාහෙම්පිට පොලිසියේ එවකට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ එවකට පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා. ඔහු මීට මාසයකට පෙර රටින් පලා ගියා. දැන් ඔහු ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. දැන් එතකොට බලන්න දැන් තාජුඩීන් ඝාතනයේ ඒ නිලධාරියත් ඒ පරීක්ෂණ යට ගහලා ඔහුත් අත්අඩංගුවටගෙන ඔහුත් මේ නඩුවේ සාක්ෂිකරුවෙක් විත්තිකරුවෙක් කියන කරුණු කාරණා මැද ඉන්න පුද්ගලයා ඔහුත් මීට මාසයකට පෙර ඕස්ට්‍රේලියාවට පලා ගියා. එතකොට මේ ලසන්ත ඝාතනයේ පරීක්ෂණ යට ගහපු මේ නිලධාරියත් දැන් මෙන්න මෙවැනි ක්‍රියාවලියක් කරා රටින් පලා යෑමේ සූදානමක් තිබෙන බවට තමයි කරුණු අනාවරණය. දැන් එහෙම එතනින් අපිට පැහැදිලිව එක් පැත්තකින් සැකයක් උපදවන තත්ත්වයක් මතුවන දෙයක් තමයි ලසන්ත ඝාතනයේ එක්කෙනක් දැයියන්න හදනවා. තාජුඩීන් ඝාතනයේ එක්කෙනක් ගියා. හැබැයි මේවා යම් කිසි නිශ්චිත සැලසුමකට අනුව සිදුවන දේවල් කියන එක අපිට යම්කිසි උපකල්පනයකට එන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ වන විට ওই තාජුඩීන් ඝාතනයත් ලසන්ත ඝාතනයත් සම්බන්ධයෙන් තවමත් තිබෙන්නේ පරීක්ෂණ මට්ටමේ. තාමත් ඒක නිශ්චිත වශයෙන් සැබෑ අපරාධකරුවෝ අත්අඩංගුවට ගැනීමේ නිශ්චිත ක්‍රියාවලියක් සිද්ධ වෙලා නැහැ. ඉතින් එවැනි පසුබිමක් තුල මේ වැදගත් සාධකයන් දෙකක් වන සුමිත් පෙරේරාත් තිස්ස සුගතදාසත් මේ ආකාරයෙන් රටින් පලා යෑම සහ පලා ගිය අතර දැන් ඒ තුල මේ පරීක්ෂණ වලට ඉදිරියේදී යම්කිසි ගැටලු සාගත තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඉතින් එහෙම බලන විට මේ අපරාධවල ඝාතකයෝ විසින්ම මේගොල්ලන්ගේ රටින් පිට කිරීම සඳහා මෙහෙයුමක් කරන බවකුත් මේ තුලින් සැඟවි යම්කිසි කරුණක් ඉස්මතු වෙනවා. ඒ නිසා රජය එහෙම නැත්නම් පොලිසිය පොලිස්පතිවරයා මේවා පිළිබඳව මීට වඩා උනන්දුවෙන් වැඩ කටයුතු කළ යුතුයි. මොකද මේ අය පලා ගියොත් මේ ඝාතන වලට මේ පරීක්ෂණ වලට අත්වන ඉරණම මොකද්ද? දැනටත් මේ පරීක්ෂණ පිළිබඳව සමාජයෙන් පවා දැඩි දෝෂ දර්ශන ලක්වලා තියෙනවා. කෝ තාජුඩීන් පරීක්ෂණ, කෝ තාජුඩීන් ඝාතන අපරාධකරුවෝ අත්අඩංගුවට ගත්තද, කෝ මේ ලසන්ත ඝාතන අපරාධකරුවන් අත්අඩංගුවට ගත්තද කියන යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් සමාජය තුළ ඉස්මතු වෙනවා. අපි දන්නවා තාජුඩීන් ඝාතනේ දැන් මේ සුමිත් පෙරේරා රටින් පලා ගියා. එතකොට ඒකේ හිටපු අනුර සේනානායක මැරුණා. එතකොට ඒ පරීක්ෂණ යට ගහපු තාජුඩීන් පරීක්ෂණ යට ගහපු ආනන්ද සමරසේකර වෛද්‍යවරයා මැරුණා. එතකොට තාජුඩීන් මැරූ බවට ප්‍රබල වශයෙන් කරුණු කාරණා මේ වුණවට මතුවෙලා තියෙන අර
මිද්දනියේ අනුර විධානගම හේවත් කජ්ජාව මරලා දැම්ම පහුගිය දවස්වල. දැන් එතකොට ඒ දේවල් වලට සම්බන්ධ පුද්ගලෝ මේ ආකාරයෙන් මැරිලා යනවා. දැන් ඒ තාජුඩින් ඝාතනයට සම්බන්ධ කවුද? නාමල් රාජපක්ෂලා, ශිරන්ති රාජපක්ෂලා, යෝෂිත රාජපක්ෂලා ඒ සිද්ධියනේ. එතකොට ලසන්ත ඝාතනයට සම්බන්ධ කවුද? ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ. එයාගේ අවශ්‍යතාවය මත තමයි ඒව සිද්ධ වුනේ. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂ මේ ලසන්ත ඝාතනයට සම්බන්ධ වී සිටින තුල දැන් මේ ගෝඨාභය රාජපක්ෂ සිද්ධියෙත් එතකොට ඔය පිච්චෙන් ලසන්ත ඝාතන සිද්ධියෙත් ඒ පිච්චේ දේශුදාසන් මැරුණා. එතකොට මේ කියන තිස්සුසකාස රටින් පලාගෙන ගියොත් දැන් මේ සියල්ලෙන් රාජපක්ෂලාට ගැලවීම සඳහා මාර්ගයක් තමයි ඒ තුලින් විවර වෙන්නේ. නිසා මේ වැදගත් සාක්ෂි මේ ආකාරයට විනාශ වීමට හෝ එහෙම නැත්නම් ඒවා රටින් පලාගෙන යෑම තුල ඒවා පරීක්ෂණ වලට බාධාවක් වීමට තුල ඉදිරියේදී මේ පරීක්ෂණ වලට එහෙම නැත්නම් මේ නඩුකරන වලට කුමකින් කුමක් සිද්ධ වෙයිද කියන බරපතල ගැටලුවක් මේ තුල මතුවන බව තමයි අපිට නම් පැහැදිලිව පෙන්눔 කරන්නේ. මොකද අපි දන්නෝ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ වෙන කවුරුවක්වත් නෙමේ ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාවය මත බ්‍රිගේඩියර් සීවලී බුලත්වත්ත තමයි ඝාතනය සිද්ධ කරේ. ඔහුගේ කණ්ඩායම ඔහුගේ අනුදැනුම් මත මරදාන ටිපොලි කඳවුරේ යුද හමුදා බුද්ධ්‍යංශයේ ප්‍රධානියා වශයෙන් සිටි බ්‍රිගේඩියර් සීවලී බුලත්වත්ත ඇතුළු කණ්ඩායම තමයි ලසන්ත වික්‍රමතුංගවත් ඝාතනය කළ දෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ සිදුවීම් පිළිබඳ මේ පරායම් පිළිබඳව මේ කියන අපි කියන කරුණු කාරණා පිළිබඳව රහස් පොලිසියත් පොලිස්පතිවරයාත් ඒ වගේම පොලිසිය බාර ඇමතිවරයාත් මීට වඩා උනන්දුවකින් වැඩ කටයුතු කළා මේ අපරාධ කරුවන්ට දඬුවම් කිරීමටත් මේ අපරාධ වල ඉන්න සාක්ෂිකරුවන් පලා යාම තුළ ඔය ඒවලට අත්වන ඉරණම සම්බන්ධයෙන් ඒවලට විසඳුම් සෙවීමටත් ඉදිරිපත් වීම කල් වේලා ඇතුව පියවර ගැනීම ඉතාමත් වැදගත් කියන එක තමයි අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට තිබෙන්නේ. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත මේ පිළිබඳ ඔබ දරන අදහස් උදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔබගේ හිත මිත්‍රාදීන් වෙත ෂෙයා කරන ලෙසත් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා. සියලුම දෙනාටම ස්තුතියි. අපගේ ඊතලය good news අපගේ මේ YouTube channel එක subscribe කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.